සිහල දවිද මුස්ලිම් කල්යාණ මිතුරනි, ඔබට අපිට පැවරුණු වගකීමක් ශ්‍රී ලාංකීය ජාතිය නැවත ගොඩනගන්න ශ්‍රී ලාංකිකයන් විදියට ඉතිහාසයේ අඳුරු පැන්ලම් මකා දමලා අපි අලුත් රටක් ගොඩනගන්න ඕනේ. එක කතාවක් මට මතක් වුණා අතුල සහෝදරයා යාපනයේ ගමනක යද්දී. අපි සමාජවාදී තරුණ සංගමයේ විදියට අපි යාපනයේ ගියා වගේම දැනුත් ජාතික තරුණ සේවා සභාව විදියටත් අපේ රටේ තරුණ හුවමාරු වැඩසටහන් කරනවා. පහුගිය දවස්වල අපි සම්බන්ධ වුණා අතුල සහෝදරයාත් එක්කම. ඒකේ අවසාන දවසේ මම සමාප්ති උල්ලට ගියා. අපි දැකලා තියෙනවා අතුල සහෝදරයා යුද්ධ කාලේ යම් මතකයක් අපිට තිබෙන නිසා සිංහල අම්මලා තමන්ගේ දරුවගේ මලකඳ බදාගෙන අඬනවා. යුද්ධෙන් මැරිච්ච දෙමළ අම්මලා ඒ අම්මගේ දරුවගේ මලකඳ බදාගෙන අඬනවා. අපි දකිනවා රණවිරු සැමරුම දවසේ රණවිරු ස්මාරකයේ ළඟ තමන්ගේ දරුවගේ නම අතගගා ඒ ස්මාරකයේ ළඟ දණින් වැටිලා අඬන අම්මලා තමන්ගේ දරුවගේ. අපේ රටේ පාලකයන් හදපු ජාතිවාදී යුද්ධයකට බිලි වෙච්ච දරුවන්ගේ මරණ වෙනුවෙන් අඬා වැටෙන අම්මලා මම දැකලා තියෙනවා. හැබැයි මම එදා දැක්කා භාෂාව තේරෙන්නේ නැති වුණත් හැඟීම තේරිච්ච ආදරය තේරිච්ච අම්මලා තිස්සමහාරාමේ අම්මා මඩ කලපුවේ භාෂාව තේරෙන්නේ නැති පුතාව බදාගෙන අඬනවා. ආපු දවසේ සතියකට කලින් භාෂාව තේරෙන්නේ මුකුත් තේරෙන්නේ. හැබැයි ගෙදර ගිහිල්ලා ඒ මඩ කලපුවේ දරුවා තමන්ගේ ගෙදර සතියක් හිටියා. යන දවසේ ඒ ගෙදර නංගිලා ඒ ගෙදර මල්ලිලා ඒ අයියව බදාගෙන අඬනවා. භාෂාව තේරෙන්නේ නැහැ. ආදරය තේරෙනවා. භාෂාව තේරෙන්නේ නැහැ. හැඟීම් තේරෙනවා. තමන්ගේ දරුවා වගේම ඒ සිංහල අම්මා දෙමළ කතා කරන දරුවව බදාගෙන ඇඬුවා. ඒ හැඟීම අපිට අවශ්‍යයි. ඒ ආදරය අපිට අවශ්‍යයි. පාලකයන් කළු කරපු අපේ රට, පාලකයන් ගිනි තියපු අපේ රට නැවත අපේ පාලනයක් ඇතුලේ අපි ගොඩනගන්න පටන් අරගෙන තියෙනවා. සමාජවාදී තරුණ සංගමයේ අපි මෙතන ඉන්න තරුණ කොල්ලෝ කෙල්ලෝ ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වෙනවා අලුත් රටක් ගොඩනගන්න. අපේ රට තවත් කිසිම දවසක ජාතිවාදී ගිනිදැල් වලට අවුල වලන්න බැරි විදියට ශක්තිමත්ව ශ්‍රී ලාංකීය ජාතිය අපි ගොඩනගනවා. ඒ සඳහා ඔබ සියලු දෙනාටම එක් වෙන්න අපි ආරාධනා කරනවා.